හොඳයි මේ බලන්නකෝ. ඔන්න මගේ පුංචි ව්‍යාපාරේ ගොඩනගාගෙන යන විදිහ. පේනව නේද? හරි ලස්සනයි. මං හරි ආසයි මේ ජීවිතේට. මේ තමයි මගේ උපන් ගම. ඉතින් මේ ගමේ කිසිම කෙනෙක් අපි මේ ගමට පදිංචි වෙනකොට හිටියේ නෑ. හරිම චූටි කාලෙක තමයි මම අම්මයි තාත්තයි මෙහෙට එක්කන් ඇවිල්ලා තිබුණේ. ඉතින් හවස 3-4 වෙනකොට අලින්ගෙන් පුදුම කරදරයක් තිබුණා. කිසිම ගහක් කොළක් හදන්න බෑ, සියලුම දේ කනවා. ඉතින් අපි එහෙම ජීවිතයක් ගත කරලා කාලයත් එක්ක ප්‍රශ්න ඒ හැම දෙයක් එක්කම ජීවත් වෙලා අද පුංචි රැකියාවකුත් කරමින් හැබැයි අර මුල් අතීතයේ තිබුණු ඒ කර්කශක භවෙන් පොඩ්ඩක් මිදිලා මට හිතුණා ඒ කාලේ තිබුණ ඒ අතීතයේ තිබුණු රසට ඒ රස අනාගතයටත් දෙන්න ඕනේ කියලා එහෙම හිතාගෙන පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න. ඒක මම මීට අවුරුදු 15කට විතර ඉස්සර පුංචිවට පටන් ගත්තේ. ඒත් කෙනෙක් ගෙනත් දුන්න දෙයකින්. ඒ කියන්නේ මට එතකොට මැෂින් එකක් තිබුණේ නැහැ. මම ප්‍රශ්නත් එක්ක ලොකුවට ගැටිලා හිටියේ. ඒ කියන්නේ 2008 2009 වන කාලයකදී. ඊට පස්සේ මම ඒත් ඉස්කෝලේ යන ගෑනු ළමයෙක් කුරක්කම් පිටි අඹරගෙන රජ ආයතන වලට අරන් එනවා. ඊට පස්සේ මම ඒක දැකලා එයාගෙන් මං ඉල්ලුවා නංගි මටත් දෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඒ ළමයා මට ගෙනත් දුන්නා. හැබැයි ඒ වගේ ලේබල් මුකුත් තිබුණේ නැහැ. ඊට පස්සේ ඒක මම රාජකාරී කරන ස්ථානයට අරන් ගිහිල්ලා ඒ හිටපු අයට පෙන්නුවාට පස්සේ ඒගොල්ලන් ආසාවෙන් එක නැවත නැවත ඉල්ලලා මගෙන් ලබා ගත්තා. ඊට පස්සේ මට ආසාවක් ඇති වුණා මේ බිස්නස් එක මම මැෂින් එකක් අරගෙන කරා නම් හොඳයි කියලා. ඊට පස්සේ මම ඒ වෙනකොට මගේ රස්සාව ස්ථිර නැහැ. මට ළමයි දෙන්නෙකුත් හිටියා. හැබැයි ගෙදර සෑහෙන ලොකු ප්‍රශ්න ගොඩකට මම මානසිකව උපරිමයෙන් වැටලා හිටියේ. මට ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. නමුත් ඊට පස්සේ සේල් එකක් කරා මම රාජකාරී කරන ස්ථානේ. ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් මම ණය පදනම මත මැෂින් එකක් ගත්තා. මැෂින් එකක් අරගෙන මම පුංචියට ව්‍යාපාරේ පටන් ගත්තා. හැබැයි මට ඒක මහා පරිමාණයෙන් කරගෙන යන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. මොකද මම දරුවෝ දෙන්නෙක් එක්ක සෑහෙන කට්ටක් කන්න සිද්ධ වුණා. මොකද ළමයින්ට අධ්‍යාපනය දෙන්න ඕන නිසා. ඉතින් ඒ අධ්‍යාපනය ලබා දෙන්න ඕන නිසා අනිත් එක මගේ රස්සාවෙන් ලැබෙන පඩිය මට මදි. ඒක නිසා මම රස්සාවට උපරිම සේවයක් කරනවා. ඒ කරන ගමන් ඒ රස්සාවෙන් කරලා අවසන් වෙලා සමහර වෙලට මම ගෙදර යනකොට රෑ 6-7 වෙනවා. මොකද මම ගයක් ගානේ ආයතනයක් ගානේ මං නිෂ්පාදනය කරන හැමදේම අරගෙන ගියා. ඉතින් එහෙම අරන් ගිහිල්ලා මම මගේ ව්‍යාපාරේ පටන් ගත්තා. හැබැයි පොඩිවට. ඒක ටික කාලයක් දරුවොත් එක්ක කරගන්න පුළුවන් උපරිමයෙන් කරගෙන ගියා. දැන් හැබැයි මම ඒ හැම දෙයකින්ම ශක්තිමත් වුණා. මට පුළුවන් වුණා ඒ පුංචියට තිබ්බක තවත් ටිකක් ලොකු කරගන්න. එහෙම කරගෙන දැන් සෑහෙන ආදායමක් ලාංකීය ජනතාවට කොහොම හරි කළ දෙනවා. මොකද මගේ ප්‍රදේශයේ මම අලෙවි කරනවා බොහොම අඩුයි. මම අලෙවි කරන්නේ නාගරික ප්‍රදේශයට අරන් ගිහින් එතකොට ආයතන වලට අරගෙන යනවා. ආයතන වලට අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට අලෙවි කරනවා. ඒ වගේම ව්‍යාපාර කියන්නේ පොඩි කඩවල් දෙක තුනකට මම
මගේ නිෂ්පාදන ලබා දෙනවා. ඒගොල්ලන් ඒතකොට අලෙවි කරනවා. ඉතින් එහෙම මගේ ව්‍යාපාරේ කරගෙන යනවා. ඉතින් දැන් මට දැන් කරගන්න පුළුවන් වුණා. මං අවුරුදු 15ක් කරලා දැන් මම වෙනම ස්ථානක මම ගෙදර තමයි කරගෙන ගියේ තැනක් වෙන් කරගෙන. හැබැයි මම දැන් මටම කියලා පුංචි ව්‍යාපාරයක් දැන් මම හදාගෙන යනවා. ඒකත් මම ඔයාලට පෙන්නන්නම්. හැබැයි තාම මගේ වැඩ ඉවර නෑ. මට මේ අවුරුද්ද අවසන් වෙනකොට මම කොහොම හරි ඒක කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මේ මැෂින් ටික ගෙනල්ලා හයි කරලා එතකොට මගේම කියන ස්ථානයක තවත් අයට රැකියාව ලබා දීලා කාන්තාවන් වෙච්ච ඒ කියන්නේ ස්වාමියාගෙන් බැට කන රස්සාවක් නොමැති ඉතින් ඒ වගේ අයට මං හරි කැමති උදව් කරන්න. ඒගොල්ලන්ට මං රැකියාවක් ලබා දීලා මගේ ව්‍යාපාරය මම දියුණු කරගත්තොත් ගනිමින් අරගොල්ලන් රැකියා අවස්ථා වැඩි කරමින් මගේ ව්‍යාපාරය දියුණු කරගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට මම දැනට නෑ ඕනේ නෑනේ. මගේ මේ අලුත් ව්‍යාපාරය තාම මේ හදමින් පවතින්නේ. ඒක නිසා ඒක පෙන්වන්න එක එච්චර හොඳ නෑ. මම හදලා ඉවරනම පෙන්වන්නද නැත්නම් තව පොඩ්ඩකින් මම ඔයාලට පෙන්වන්නම්. ඉතින් මං හරි කැමති මිනිස්සු කියන්නේ රටට හොඳ දෙයක් සහ ලෝකයට හොඳ දෙයක් දෙන්න. ඒ හොඳ දෙයක් දීම තුළින් නිරෝගිමත් ජනතාවක් නිරෝගිමත් පරපුරක් හදන්න පුළුවන්. ඒ වගේම රටට හොඳ පුරවැසියෙක් බිහි කරන්න පුළුවන්. ඒ වගේම මානසික පීඩනයට පත් වෙලා ඉන්න අහිංසක කාන්තාවන්ට හොඳ ශක්තියක් වෙන්න පුළුවන්. මේ තමයි පිටිපස්සෙන් පේන්නේ මම අලුතින් ආරම්භ කරන්න යන මගේ අලුත් ව්‍යාපාරය. මේක මම යතුරු ගෙනාවේ නෑ. නැත්තම් මම ඔයාලට ඇතුළ පෙන්වන්න පුළුවන්. මම පස්සේ වීඩියෝ එකකින් ඇතුළ පෙන්වන්නම්. මේ තමයි පිටින්. මේක දැන් දොර ලොක් කරලා තියෙන හින්දා මට ඇතුළට යන්න බෑ. මේ අලුතෙන් හදන මගේ අලුත් ව්‍යාපාරය. හරි දැන් දැක්කනේ මගේ අලුත් ව්‍යාපාරයනේ. ඉතින් මේ මම ඔයාලගෙන් ඉල්ලන්නේ මගේ ව්‍යාපාරේ දියුණු වුණොත් තමයි මේ මට පුළුවන් මේ දුෂ්කර ගමක ඉන්න කාන්තාවන් කිහිප දෙනෙකුට හරි රැකියා අවස්ථාවක් දෙන්න. කාන්තාව හෝ පිරිමි කාට හරි කමක් නැහැ. විශේෂයෙන් කාන්තාවන්. පිරිමියාත් මේකට මොකද සහයෝගය අවශ්‍යයි. පිරිමි අයගෙම සහයෝගය අවශ්‍යයි. නැතුව අපිට කාන්තාවගේ හිතේ ශක්තිය තිබුණට පිරිමින්ට වගේ ගතේ ශක්තිය නැහැනේ අපිට. ඒක නිසා අනිවාර්යයෙන්ම පිරිමි පාර්ශවයත් අපිට අවශ්‍යයි. ඉතින් කාට හෝ රැකියා විරහිත කෙනෙකුට රැකියා අවස්ථා ගණනාවක් ලබා දෙන්න පුළුවන්. මේ අපිට තියෙනවා ගොවීන්ගේ නිෂ්පාදනය කරන දේවල්. ඉතින් ඒවා මුළු ලෝකෙටම යවන්න පුළුවන්. ඉතින් මේ මුළු ලෝකෙටම යවන්න නම් ලාංකීය ඔබගේ සහයෝගය අවශ්‍යයි. සහයෝගය දෙනවා කියන්නේ ඔබ රුපියලකින් හරි සහයෝගය දෙනවා කියන්නේ මගේ නිෂ්පාදන මිලදී ගන්න ඕනේ. ඉතින් මිලදී ගත්තොත් තමයි මට මේ ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන්. ඔබ තමයි මගේ ශක්තිය. ඔබ තමයි මගේ උපරිම ශක්තිය. ඔබ නැතුව මට මම බලාපොරොත්තු වෙන කිසි දෙයක්වත් මට කරගන්න බෑ. ඒක නිසා ඔබේ සහයෝගය මට ලබා දෙන්න. විල්ගම පුරවරේ ඉන්න අහිංසක දුප්පත් ජනතාවට
අත්වලක් වෙන්න පුළුවන්. ඒ අත්වල සකසා ගන්න ඔබයි මට ශක්තිය. ඔබගේ ශක්තිය තමයි මට වඩාත් වැදගත්. ඉතින් අපි ලබා දෙන හැමදේම පිරිසිදුව කෘත්‍රිම රසකාරක නැති දේශීය දේ. විශේෂයෙන්ම හැම දෙයකම ලුණු සීනි අඩංගුයි. මොකද කල් තබා ගන්න. අපේ නිෂ්පාදන අපි කල් තබා ගන්න ඒ කිසි දෙයක් දාන්නේ නැහැ. හේතුව ඒවා දැම්මහම අපේ මතු පරපුර සහ අප දැන් ජීවත් වෙලා ඉන්න සියලුම දෙනා රෝගීන් බවට පත් වෙනවා. ඉතින් ඒ රෝගීන්ට අපි සෑහෙන මුදලක් රටේ යට කරන්න වෙනවා සෞඛ්‍ය වෙනුවෙන්. මොකද මම සෞඛ්‍ය සේවය කරන නිසා ඒක අපිට පේනවා. ඒ මේ අහිතකර ද්‍රව්‍ය නිසා ආහාර නිසා මිනිසුන් විඳින දුක බෝ නොවන රෝගවලට ප්‍රධානම හේතුව මේ ලුණු සහ සීනි සහ අහිතකර රසායනික ද්‍රව්‍ය. අපගේ නිෂ්පාදනවල ඔබ ඕනම ස්ථානයකට අරන් ගිහින් බලන්න. මම ඕනම තැනකට යවන්න දෙන්න සූදානම්. මට කියන්නේ නැතුව මගේ නිෂ්පාදනයක් මිලදීගෙන ඔබ අරන් ගිහින් බලන්න මේ වගේ ලුණු කොච්චරක් තියෙනවද සීනි කොච්චරක් තියෙනවද රසායනික ද්‍රව්‍ය කොච්චරක් තියෙනවද කියලා. අපි ගොවීන් වගා කරන දේවල් අරගෙන තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් අපි කෘත්‍රිමව එකතු කරන්නේ නැහැ කිසි දෙයක්. ගොවීන්ගේ නිෂ්පාදන පමණයි අපි මිලදී ගන්න. ඒක නිසා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා මගේ නිෂ්පාදනවල ඕනම ආයතනයකට අරන් ගිහිල්ලා බලන්න කොපමණ ප්‍රමාණයක් මේකේ තියෙනවද කියලා. මම කිසිම දෙයක් මේකට ඇඩ් කරන්නේ නැහැ. මම ස්වභාවික හිරු වලින් වේලනවා. එහෙම නැත්නම් මගේ ඩිහයිඩ්‍රේට් මැෂින් එකක් තියෙනවා. ඒ මැෂින් එකෙන් වේලනවා. ඒ වේලලා තමයි මම ඒකේ තියෙන වතුර සම්පූර්ණයෙන්ම අයින් කරගන්නේ. ඒ වතුර නැති වුණා නම් හොඳට සීල් වුණා නම් ආහාරයක් කල් තබා ගන්න පුළුවන්. මොකද වියලීම මේ කියන්නේ වතුර ජලය තමයි නරක වීමට ප්‍රධානම හේතුව. ඒ සියල්ල ඉවත් කරලා ස්වභාවික විදිහට අපි නිෂ්පාදනය කරන නිව් පෝෂ කියලා ප්‍රොඩක්ට් එකක්. ඒකේ තියෙන්නේ ඉරිඟු, සහල්, මුං ඇට, සෝයා බෝංචි. ඒ ටික හොඳට කබලි බැදලා පිටි කරලා පැකට් කරලා තමයි දෙන්නේ. ඒකේ ලුණු, සීනි කිසිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු නැහැ. ඔබේ පුංචි දරුවාගෙන් දැන් ඕනම කෙනෙකුට දෙන්න පුළුවන්. මොකද සවුතු ඒ කියන්නේ අර දිලීර පුස් තියෙන බඩ ඉරිඟු අපි පාවිච්චි කරන්නේත් නැහැ. සෝයා පාවිච්චි කරන්නේත් නැහැ. කිසිම ඇටයක් පුස් සහිත ඒවා භාවිත කරන්නේ නැහැ. ඒක නිසා ඔබ ඔබගේ දරුවාට ලබා දෙන්න කිසිම බයක් ඇති කරගන්න එපා. ඒ තරමට අපි පිරිසිදුවට හදනවා. එහෙනම් මම ඔයාලගෙන් ඉල්ලන්නේ මගේ නිෂ්පාදන මිලදී ගන්න, මිලදී අරගෙන අපි අපේ රටට ඩොලර් ගේන්න උත්සාහ කරමු. එතකොට අපේ රට මේ වැඩිලා තියෙන අගාධයෙන් ගොඩ ගන්න පුංචි හෝ සහයෝගයක් අපි දුන්නා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට මම මගේ පේජ් එකේ සටහන් කරන්නම් මංගාව තියෙන නිෂ්පාදන මොනවද කියලා. ඒවා ඔබට අවශ්‍ය නම් මගේ WhatsApp අංකයේ 071 150යි 70යි 73 කියන නම්බරයට WhatsApp මැසේජ් එකක් දාන්න. ඔයාලට ලංකාවේ ඕනම තැනකට දැනට මට එවන්න පුළුවන්. පිටරට ඉන්න කෙනෙකුට වුණත් මට එවන්න පුළුවන්. මම ඒ தත්ත්වය හදාගන්න දැන් හදාගන්න ගමන් ඉන්නේ. ඉතින් ඒක නිසා මට පිටරට ඉන්න කෙනෙකුට උනත් දෙන්න පුළුවන්. අපේ ලංකාවට අපි සෞභාග්‍යයක් ඇතිකරන්න ඔබ සමගයේ සහයෝගය මටත් ලබා දෙන්න. මට ලබා දීම තුලින් ඔබත් ඒට දායක වෙනවා. අපි මේ මැරෙන ටික කාලේ අපේ රටට සේවයක් කරමු. එහෙනම් මං ගිහින් එන්නම්. ආයෙ දවසක හමු වෙමු. සුබ සන්ධ්‍යාවක් හැමතෙම.